ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඉතින් ඔන්න අදත් මම ආවා ඔයාලට විද්‍යාව පාඩමක් අරගෙන. අද කරන්නේ 4 ශ්‍රේණියට අදාළ විද්‍යා පාඩමක්. අද 4 ශ්‍රේණිය අන්වීක්ෂය පාඩම කරන්න. මේක ඔයාගේ 4 ශ්‍රේණිය පොතේ අවසාන පළවෙනි පොතේ අවසාන පාඩම. ඊට කලින් පුංචි මතක් කිරීමක් කරනවා. මේ YouTube channel එක පිළිබඳව. මේ YouTube channel එක මගින් ඔයාලට පුළුවන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය තෙක් විද්‍යා විෂයට අදාළ පාඩම් කටයුතු ඒ වගේම පරීක්ෂණ කටයුතු අධ්‍යයනය කිරීම කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉදිරියේදී ඔයාලට පුළුවන් A level වල උසස් පෙළ අධ්‍යයනය කරන සිසුවෙක් නම් ඔයාලට පුළුවන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා තාක්ෂණවේදී විෂය මාලාවේ SFT එහෙම නැත්නම් Science for Technology කියන සබ්ජෙක්ට් එකට අදාළ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව පාර්ට් එක මේකදී ඔයාලට නොමිලේම මේ කියන කාරණා වලට අධ්‍යයනය කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඔය අධ්‍යාපනයේට වැදගත් වෙන රුකුලක් වෙන channel එකක් විදිහට මේක පවත්වාගෙන යන්න කටයුතු කරනවා ඉදිරියේදී. ඉතින් පුතේ ඔයාලට තව ආදරණීය ඉල්ලීමක් තියෙනවා කරන්න. කාමක ඉල්ලීමක්. ඉතින් මේ channel එක පිළිබඳ විස්තරය ඔයාගේ යාළුවන්ට, සහෝදර සහෝදරීන් ඉන්නවා, සහෝදර සහෝදරයන්ට, අක්කලා අයියලාට හරි ඒ අයට දැනුවත් කිරීම සිදු කරන්න. ඉතින් ඔයාලගේ සම මට්ටමේ ඉන්න යාළුවන්ට මේ කියන අන්වීක්ෂය පාඩම දාලා වීඩියෝ එක ලින්ක් එක ෂෙයා කරන්න. ඉතින් මේ ඉල්ලීම කරන ගමන් අපි පාඩමට යනවා. ඉතින් අද පාඩම තමයි අන්වීක්ෂය. ඉතින් ඔයාලා දන්නවා මගේ ඉදිරියේ තියෙන අන්වීක්ෂයක් සංයුක්තාලෝක අන්වීක්ෂයක්. ඉතින් මේ අන්වීක්ෂය කියලා කියන්නේ ඉතාමත් වැදගත් උපකරණයක්. මොකද මේ අන්වීක්ෂය කියන උපකරණය නිසා තමයි අපි අලුත් ලෝකයක් පිළිබඳව දැනගන්නේ. ඉතින් අන්වීක්ෂය කියන උපකරණය සොයාගත්තේ නැත්නම් අපිට සුද්ධජීවී ලෝකය පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න බැහැ. මොකද හේතුව තමයි සුද්ධජීවී ලෝකය පියවැසියට ග්‍රහණය වෙන ලෝකයක් නෙවෙයි. පියවැසින් පේන එකක් නෙවෙයි. ඉතින් අපිට පියවැසින් නොපෙනෙන ලෝකය බලා ගන්න උදව් කරන උපකරණ විදිහට අන්වීක්ෂය ගන්න පුළුවන්. ඉතින් මේ අන්වීක්ෂය ගැන කතා කරගෙන යනකොට අපි ඉතිහාසයට ගත්තොත් එහෙම මුලින්ම අන්වීක්ෂයක් නිර්මාණය කරලා තියෙන්නේ සැවේරියස් ජැන්සන් කියන සහෝදරයා. ඉතින් මෙයාලා නිර්මාණය කරපු අන්වීක්ෂයේ ලොකු විශාල බලයක් තිබිලා නැහැ. විශාල බලය සාමාන්‍යයෙන් 9ක වගේ විශාල බලයක් තිබිලා තියෙනවා. ඉතින් මීට වඩා විශාල බලය වැඩි අන්වීක්ෂයක් නිෂ්පාදනය කරා ඇන්ටන් වෑන් ලීවන් කියන විද්‍යාඥයා විසින්. ඔහු විසින් නිර්මාණය කරපු අන්වීක්ෂය භාවිතා කළ ඔහු තවත් විශේෂ අනාවරණයක් සිදු කරනවා. ඒ තමයි මුලින්ම සුද්ධජීවීන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නේ මේ කියන විද්‍යාඥයා විසින්. එතකොට එයාට අන්වීක්ෂය සොයා ගැනීමේ හා සුද්ධජීවීන් සොයා ගැනීමේ ගෞරවය හිමිවෙනවා. ඒ තමයි ඇන්ටන් වෑන් ලීවන් කියන විද්‍යාඥයා. ඉතින් ඊට ඒකම අන්වීක්ෂයෙන් තවත් පරීක්ෂණ කටයුතු කරපු විද්‍යාඥයෙක් තමයි රොබර්ට් හුක් කියලා කියන්නේ. එයා තමයි මුලින්ම සෛල පිළිබඳ අනාවරණය ඉදිරිපත් කරේ. ඉතින් මේ ඔය කිව්ව අතීතයේ කාරණාත් එක්ක වර්තමානයේ දක්වා එනකොට ඉතිහාස කාරණාත් එක්ක වර්තමානයේ දක්වා එනකොට මේ අන්වීක්ෂය ශීඝ්‍ර දියුණුවකට ලක් වුණා. අන්වීක්ෂ වල ශීඝ්‍ර දියුණුව නිසාම සුද්ධජීවී විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කටයුතු පහසු වුණා. ඒ වගේම විශාල දැනුම් සම්භාරයක් ඒකට එකතු වෙන්න ගත්තා. මේ කියන මයික්‍රෝබයොලොජි ක්ෂේත්‍රයේ වැදගත්ම උපකරණය වුණේ අන්වීක්ෂය. මේ මයික්‍රෝබයොලොජි ක්ෂේත්‍රයේ දියුණුවට ඉතාම උපකාරී වුණේ අන්වීක්ෂය කියන උපකරණය. ඉතින් අද දක්වා එනකොට සරල අන්වීක්ෂයෙන් පටන් ගන්න සංයුක්ත අන්වීක්ෂය පිළිවෙලා තියෙනවා. සංයුක්ත අන්වීක්ෂයේ ඒ කාලේදී සංයුක්ත අන්වීක්ෂයට වඩා ඉතා දියුණු අන්වීක්ෂ ලෝකයේ පවතිනවා. ඊට අමතරව ඊටත් වඩා විශාල බලයක් තියෙන විවිධ බලයක් තියෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ලෝකයේ දැන්ට භාවිතාවෙන් බලමු. ඉතින් අද දුවේ පුතේ ඉතින් අද කතා කරන අන්වීක්ෂය ගැන ඉතින් අපි අන්වීක්ෂයේ කොටස් පිළිබඳව කතා කරමු. ඉතින් පුතේ මෙන්න මෙතන උඩම මේ අන්වීක්ෂයේ උඩම මෙන්න මෙතන තියෙනවා කාචයක්. මේ කාචයට කියනවා උපනෙත කියලා. මේ කාචයට කියන උපනෙත. ඉතින් මේ උපනෙතේ කෙළවර ඔයාලට බලා ගන්න පුළුවන් මේ විතර තව මේ අන්වීක්ෂයෙම තව හම්බෙච්ච උපනෙත් වර්ග කීපයක් තියෙනවා. මේකෙන් තවත් උපනෙතක්. හරි. අපිට පුළුවන් මේක නැති වෙලාවට මේකෙන් බලන්න පුළුවන් අපිට උපනෙත් වර්ග කීපයක්. මේ උපනෙත් වල තියෙන විශාලම බලයක්. උපනෙත් වල තියෙන විශාලම බලය. ඒ කියන්නේ මේ උපනෙත මගින් කොච්චර ප්‍රමාණයක් වස්තුව විශාල කරලා පෙන්නවද කියන එක. මෙන්න මෙතන ඔයාලට පැහැදිලිව පේනවාද මේ මම කැමරේකට අල්ලන්න. මෙන්න මෙතන තියෙන 10 වැඩි කිරීම 10 කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ විශාලනේ 10යි. ඒ කියන්නේ 10 ගුණයක් විශාල කරලා පෙන්නනවා. ඊට අමතරව මගේ මේ දැන්ට අන්වීක්ෂයට දාලා තියෙන උපනෙතේ විශාලනේ 16 ගුණයක විශාලනයක් තියෙනවා. 16 ගුණයක විශාලනයක් තියෙනවා මේක. ඉතින් මේ උපනෙත ගත්තොත් එහෙම
උපනෙත් වර්ග එක එක උපනෙත් වර්ග තියෙන උදාහරණයක් විදිහට වැඩි කිරීම 10 වැඩි කිරීම 15 වැඩි කිරීම 5 වගේ විශාල හැකියාව තියෙන ඒවා තියෙනවා. ඉතින් මේකෙන් මොකද කරන්නේ? මේක තමයි පුතේ ඇසට සමීපව කාර්යය. මේ ඇහැ ළඟම තියෙන කාර්යය. නේද? දැන් ඔයාලා දන්නවා ඔයාලා පන්තියේ නායකයා ඉන්නවා. නායකයාගේ පස්සේ එයා ඉන්නේ උපනායකයා. විදුහල්පතිගෙන් පස්සේ ඉන්නේ උපවිදුහල්පති. ජනාධිපතිගෙන් පස්සේ උපජනාධිපති. අන්න ඒ වගේ මේ ඇසට අපි නෙත කියලා කියනවා. ඒ ඇසෙන් පස්සේ තියෙන මේ නෙත මේක නෙතක් වගේ තමයි මේකෙනුත් අපි දෙයක් බලනවානේ. ඒතර අන්න ඒකට අපි කියනවා උපනෙත කියලා. උපනෙත කියලා. මේක මගින් තමයි අපි විදර්ශකේ නිරීක්ෂණය කරන්නේ. ඒ වගේම මේකෙන් විශාල කරලා දෙනවා නිදර්ශකය. නිදර්ශකය කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ අපි අන්වීක්ෂයෙන් බලන කොටසක් අපි නිදර්ශකයක් කියලා කියනවා. මේක විදුලි කාඩුවක්වත් කියලා ඇසින් පැතිනීම වහල තමයි කියන්නේ මේ ස්ථීර පදාවක්. හරි. අපි ඒක ගැන කතා කරමු. ඉස්සරහට. හරි. එතකොට මේ තියෙන්නේ උපනිත. උපනිතේ කාර්යය තමයි නිදර්ශක නිරීක්ෂණය කිරීම හා එහි විශාල කර පෙන්වීම. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා දේහ නලය. මේ තියෙන්නේ දේහ නලය. හරි. මේ තියෙන දේහ නලය. එතකොට මේ දේහ නලය තමයි උපනිත හා මේ යට තියෙන කාර්ය ටික අවනිත් ටික සම්බන්ධ කර තියාගන්නේ මේ දේහ නලය කරා. හරි. දේහ නලයේ කාර්යය තමයි උපනිත් අවනිත් සම්බන්ධ කර තියාගන්නේ. එක එක සම්බන්ධ කර තියාගන්නේ. එතකොට ඊළඟට අපි යමු මෙන්න මේ පල්ලෙහා තියෙනවා තවත් කාච වර්ග තුනක්. තවත් කාච වර්ග තුනක්. සමහර මේ වාගේ තියෙනවා මේ වගේ කාච වර්ග හතරක් තියෙනවා. ඒකට වෙනස් කාච වර්ග හතරක්. ඉතින් අපි බලමු මේ කියන කාච වර්ග මොනවද කියලා. අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් පුතේ මේ වගේ ගත්තොත් එහෙම මෙන්න මේ වගේ කාච වර්ග තුනක් තියෙන එකිනෙක දිග ප්‍රමාණ වලින් වෙනස්. මම දැන් මෙතන තියෙනවා ඊටාම කොට හරි කෙටි කාචයක්. මේ කාචය අපි කියනවා අවබල අවනිත කියලා. ඒ කියන්නේ විශාල බලය මෙතන තියෙන කාච තුنين අඩුම අවබල අවනිත. මේක වැඩි කිරීම 4ක බලයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 4 ගුණයක් තමයි ලොකු කරලා දෙන්නේ. ඊළඟට තියෙනවා ඊට වඩා ටිකක් දිග එකක්. ඒකට අපි කියනවා මේ තියෙන මෙන්න මේකට අපි කියනවා මැදි බලය කියලා. ඒකේ විශාලනේ 10යි. ඊට පස්සේ ඊට වඩා වැඩිම විශාලයක් තියෙන 40 ගුණයක විශාලයක් කරලා දෙන්නේ මෙන්න මේක. මේකට කියනවා අදි බලය. මේකට කියන්නේ අවනිත් කියලා. මේ කාච වලට කියන්නේ අවනිත් කියලා. අවනිත් කාච වර්ග තුනක් තියෙනවා. අවබල අවනිත, මැදි බල අවනිත හා අදි බල අවනිත. ඒක මගින් කරන්නේ මේක තමයි නිදර්ශකයේ ළඟම තියෙන්නේ. නිදර්ශකයේ ළඟම තියෙන අපි සාමාන්‍ය නිදර්ශකයක් ගත්තොත් නිදර්ශකයේ ළඟම තියෙන්නේ මෙන්න මේකෙන් තමයි ඒ අදාළ වස්තුව විශාල කරලා දෙන එක කරන්නේ විශාල කරන දෙන ප්‍රමාණය අනුව තමයි මේ වර්ග තුනක් තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරොත් මේ තියෙන්නේ හරිද? බාහුව. මේ තියෙන අපි කියන්නේ මොකද්ද? මේකට කියන බාහුව. මේ බාහුව මගින් තමයි මෙන්න මේ කියන දේහ නලයේ උපනිස්සයිත මේ කාච සෙට් එක හා පාදය අතර සම්බන්ධ වේදිකාව අතර සම්බන්ධ කරලා තියෙන මේ උපකරණ ටික සියරම දරාගෙන ඉන්නේ. වේදිකාව මේ කියන උපකරණ දරාගෙන ඉන්නේ මේ කියන බාහුව. හරිද? මේ යට තියෙනවා යට තියෙන එකට අපි කියනවා පාදය කියලා. යට තියෙන කොටසට මේ කියනවා මේ කොටසට අපි කියනවා පාදය කියලා. මේ පාදයෙන් තමයි යම්කිසි පෘෂ්ඨයක මේක තියන්නේ. ඍජුව තියාගන්න පුළුවන් වෙලා. හරි? ඊට මේ බාහුව ගැන ගත්තොත් එහෙම මේ බාහුවේ තියෙනවා පොඩි කරකවන්න පුළුවන් කෑලි ටිකක්. මේකට කියනවා සීරු මාරු කියලා. හරිද? එතකොට මේක එකක් මගින් කරන්නේ මේක කරන්නේ මගේ දේහ නලය හෝ වේදිකාව චලනය කරන එක තමයි. මේක කරන්නේ දේහ නලය හෝ වේදිකාව චලනය කරන. සමහර අන්වීක්ෂවල දේහ නලය චලනය කිරීම සිද්ධ කරන්නේ උඩට පල්ලෙහාට චලනය කරන්නේ මේ. දැන් මේ අන්වීක්ෂය ගත්තොත් එහෙම වේදිකාව තමයි උඩ පල්ලෙහා චලනය වෙන්නේ. ඒ චලන ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් සිද්ධ කරන්න ඕන නම් භාවිතා කරන්නේ දල සීරු මාරුව හිමිහිට වෙන්න ඕන නම් නිමීට සීරු මාරු වෙන්න ඕන නම් භාවිතා කරන්නේ සියුම් සීරු මාරු. හරි එතකොට අපි දැන් කතා කරා කාරණා කීපයක් ගැන. උපනිත ගැන කතා කරා, දේහ නලය ගැන කතා කරා, අවනිත් කාච ගැන කතා කරා, බාහුව ගැන කතා කරා, පාදය ගැන කතා කරා, සීරු මාරු ගැන කතා කරා. ඊළඟට අපිට කතා කරන්න තියෙන දේ වේදිකාව ගැන. වේදිකාව කියන්නේ මෙන්න මේක. මේ දින වේදිකාව. මේ වේදිකාව මත තමයි අපි නිදර්ශකේ තියන්නේ. වේදිකාව මත තමයි නිදර්ශකේ තියෙන්නේ. මේ වේදිකාවේ හරි මැත්තේ තියෙන සිදුරක්. ඒ සිදුරෙන් තමයි ආලෝකය එන්නේ. දර්පණය හරහා එන ආලෝකය හෝ විදුලි බල්බයක් හරහා එන ආලෝකය එන්නේ අන්නේ කියන මේ ඇතුළේ තියෙන සිදුර හරහා. හරි? ප්‍රාචීර්ය හරහා තමයි එන ප්‍රාචීර්ය හරහා තමයි එන්නේ. ඊට පස්සේ මේ වේදිකාව මත මෙන්න මේ වගේ නිදර්ශයක් අරගෙන මෙහෙම තියලා. හරිද? තියලා ඉවර වෙලා මේක අර
එහෙනම් මේටි අනේක වළක්වන්න පුතේ මොකක් කරනවද? මෙන්න මේ වේදිකාවේ තියෙන ක්ලිපි. හරි? මෙන්න මේ ක්ලිපි තියෙනවා. මේ ක්ලිපි මගින් අපිට පුළුවන් මේක රඳවා ගන්න. මේ ක්ලිපි මගින් රඳවා ගන්න පුළුවන්. ඒකට ඒක වැටෙන්නේ නැහැ මේ විදිහට තියෙනවා. හරිද? මේ ක්ලිපි භාවිතා කරලා අපිට පුළුවන් වේදිකාවේ තියෙන ක්ලිපි භාවිත කරලා රඳවා ගන්න පුළුවන් මේ ක්ලිපි භාවිතා කරලා. ඒතර මේකේ තියෙන විශේෂත්වය තමයි මේ අන්වීක්ෂිත විශේෂත්වය තමයි අපිට මේ ක්ලිපි භාවිතා කරන මේක සම්බන්ධ කරලා පස්සේ අපිට අවශ්‍ය වුණොතින් නිදර්ශකේ චලනය කරන්න අපි නිදර්ශකය අල්ලන්න ඕනේ මේ තියෙන සීරු මාරු මගින් අපිට පුළුවන් මේ නිදර්ශකය දෙපැත්තට හා ඉදිරියට පසුපසට චලනය කළ නිවැරදි ස්ථානගත කිරීම සිද්ධ කරන්න මේ කියන සීරු මාරු අපිට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ කොටස තමයි පුතේ මේක වැදගත්ම කොටස මෙන්න මෙතන තියෙන දර්පණය. දැන් මෙතන නම් තියෙන්නේ මේක නම් තියෙන්නේ බල්බයක්. සාමාන්‍ය විද්‍යාගාර කාට මේ අන්වීක්ෂවල තියෙන දර්පණයක්. මේ දර්පණයෙන් තමයි ආලෝකය ලබා ගන්න. ඔය ආලෝකය මේ කියන වස්තු හරහා එනකොට අපිට පෙනීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා අනිවාර්යයෙන්ම ආලෝක ප්‍රභාවයක් අවශ්‍යයි. ඉතින් මෙතන නම් ආලෝක ප්‍රභාවයක් විදිහට සලකලා තියෙන්නේ ලයිට් එකක්. හරිද? මේ ලයිට් එකේ අඩු වැඩි කරන්න පුළුවන් ආලෝක ප්‍රමාණය මෙන්න මෙතනින්. හරි මෙතනින් අඩු වැඩි කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඔයා දකින්න අන්වීක්ෂක මෙතන තියෙන දර්පණයක්. මෙතන තියෙන දර්පණයක්. හරිද? මෙතන තියෙන දර්පණයක්. ඉතින් මේ දර්පණය ගානට සීරු මාරු කරගන්න ඕන. ඊට පස්සේ දර්පණයෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු වැඩි නම් ඒක සීරු මාරු කරගන්න අඩු වැඩි ප්‍රමාණයකින්. දර්පණයෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය වැඩි නම් අඩු කරගන්න අඩු නම් වැඩි මෙන්න මේ විදිහට තියෙනවා මෙතන කෑල්ලක්. මේකට කියනවා ප්‍රාචීරය කියලා. මේ ප්‍රාචීරය කරකවල අපිට පුළුවන් ආලෝක ප්‍රමාණය අඩු වැඩි කිරීම සිද්ධ කරගන්න. හරි? එතකොට මේ තමයි මේ අන්වීක්ෂයේ කොටස් ටික. එතකොට මේක තමයි අන්වීක්ෂයේ කොටස් ටික අපි ගත්තොත් එහෙම පිළිවෙලට ගත්තොත් එහෙම උපනිත ගැන කතා කරා, දේහනලය ගැන කතා කරා, අවනිත්කාජ ගැන කතා කරා, බාහුව ගැන කතා කරා, වේදිකා කුටි ගැන කතා කරා, සීරු මාරු ගැන කතා කරා, දර්පණය ගැන කතා කරා, පාදය ගැන කතා කරා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් පුතේ අන්වීක්ෂයක තියෙන කොටස්. හරි. ඒතර අපි දැන් කොටස් ටික හඳුනාගෙන ඉවරයි. දැන් අපි යමු බලන්න මේ අන්වීක්ෂය කොහොමද නිවැරදිව භාවිතා කරන පිළිවෙල කියලා. හරි. මම දැන් කියලා දෙන්න හදා. හොඳට බලන්න. ඉස්සෙල්ලාම පුතේ මේ අන්වීක්ෂය ගෙනල්ලා ඉවර වෙලා අපි නිශ්චල සෙලවෙන්නේ නැති මේසයක් මත තියාගන්න. හරිද? මේසයක් මත තියාගන්න මේ විදිහට. හරි? මේසයක් මත තියාගෙන මේ පාදයෙන් තමයි මේ මේසෙ මත තියෙන්නේ. ස්ථාවර අපි තියාගන්න මේ විදිහට අපි තියාගන්න ස්ථාවර. හරිද? මෙන්න මෙහෙම තියාගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි කරන්න ඕන මේක අනිවාර්යයෙන්ම අව බලයට දාගන්න. ඊට මොකද කරන්නේ? අව බලයට දාගන්න. දාගෙන ඉවර වෙලා අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මේ දේහනලේ පුළුවන් තරම් පල්ලෙහාට ගේන්න ඕන දල සීරු මාරු භාවිතා කරන්න. මේක නම් මම කරන්නේ වේදිකාව උඩට ගිහින්. මේක තියෙන්නේ ඒකනේ. හරි මේ විතර ගියේ. දාලා තියෙන්නේ මොකද්ද? දාලා තියෙන්නේ අව බලාගෙන තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ විදිහට උඩට ගියා. ඊට පස්සේ අපි දර්පණය ගන්න. මේ දර්පණය තියෙනවනේ දැන් මේක නම් ලයිට් එකක් තියෙන්නේ. දර්පණය තියෙන එකේ දර්පණය අරගෙන මෙන්න මේ කියන උපනිතෙන් ඇහැ තියලා දර්පණයෙන් ඔය වටේ පිටේ තියෙන ආලෝකය ටිකක් ගන්න මේ විදිහට. විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි එහෙම දර්පණයෙන් ගන්න එකක් නම් අනිවාර්යයෙන්ම දැඩි සූර්යාලෝකයේ තියෙන තැනකට ගන්න එපා. තේරුණාද? දැඩි සූර්යාලෝකයේ තියෙන තැනක තියන්නේ නැහැ. අපි අඩු එළියක් තියෙන සූර්යාලෝකයේ තියෙන තැනක තමයි මේක තියන්න ඕන. ඉතින් මේ විදිහට අපි මේ ඇස් දෙකම විවෘතව තබා ගනිමින් මොකද විශේෂත්වය තමයි මොකද්ද? දැසම විවෘතව තබා ගනිමින් තමයි මේ වැඩේ කරන්න ඕන. හරිද? ඒකට හේතුවක් තියෙනවා මම කියන්නම්. හරිද? ඇයි ඇස් දෙකම අරගෙන බලන්න කියලා. හරි? මෙන්න මේ විදිහට අපි මෙහෙම මේ දර්පණය එහෙම කළා ආලෝක ලපයක් ගන්න. ඒ ආලෝක ලපේ ප්‍රමාණය වැඩි වගේ නම් මේ ප්‍රාචීරයේ කරකවලා ඒක අඩු වැඩි කරන්න පුළුවන්. අර සිදුර අඩු වැඩි මේ වහල ඉවර වෙලා. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේ ආලෝක ලපේ ගත්තට පස්සේ ගන්නවා නිදර්ශකය. හරි? නිදර්ශකය හදාගන්න විදිය අපි පසුව කතා කරමු. නිදර්ශකයක් අරගෙන ඉවරලා අපි වේදිකාව මත මේ විදියට වේදිකා ක්ලිපි ආධාරයෙන් මේක සම්බන්ධ කරමු. ඊට පස්සේ නිවැරදිව ඒ අදාළ සිදුරට මේ නිදර්ශකයේ පැමිණෙන විදියට අපි මේව කරලා ඉවර වෙලා හරිද? අපි දැසම විවෘතව තියලා මෙන්න මේ විදිහට උපනෙතට ඇහැ තියලා ඉවර වෙලා මොකද කරන්නේ? අපි මේ කියන දලසීරු මාරුවෙන් මේ තියපු වස්තුවේ පැහැදිලි රූපයක් ලැබෙනකම් මේක කරකවන.
එතකොට යන්න පැහැදිලි ප්‍රරූපයක් එනවා. දැන් මේකෙන් කරකවලා හදනකොට උපරිම පැහැදිලිතාවය ගත්තට පස්සේ තවදුරටත් පැහැදිලි කරන්න ගන්න වෙන්නේ සියුම් සියුම් මාරු. ඊට සියුම් සියුම් මාරු කරකවලා තවදුරටත් වඩා පැහැදිලි ප්‍රතිබිම්බයක් ගන්න ඕනේ. දැන් මේක බලද්දී අනිවාර්යෙන් කරන්න S2 විවෘතව තියෙනවා. සමහර කට්ටිය මොකද කරන්නේ? මේ එක හැක් වහ ගන්නවා. මෙන්න මෙහෙම බලන සමහර කට්ටිය. හරි. සමහර කට්ටිය මෙහෙම වහන පටත් පැත්තකට ගිහිල්ලා. හරි. පටත් පැත්තකට ගිහිල්ලා එහෙම නැහැ. අපි S2කින්ම තමයි මේක බලා ගන්න ඕනේ. මේ විදිහට S2කින්ම තමයි බලන්න ඕනේ. ඒකට හේතුවක් කියනවා පුතේ. හරිද? මම හේතුව දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. සාමාන්‍යයෙන් පුතේ අන්වීක්ෂකකින් අපි යම්කිසි දෙයක් නිරීක්ෂණය කරද්දී හරි. යම්කිසි දෙයක් නිරීක්ෂණය කරද්දී නිරීක්ෂණය කරන දේ අපිට සටහන් කරගන්න. හරි? රූප සටහනක් ඇඳ ගන්න වෙනවා. එතෙන්දී අපි මෙහෙම මතකෙන් අඳින්නේ නැහැ අපි. වඩා නිවැරදි රූප සටහනක් ගන්න මොකද කරන්නේ? මතකෙන් අඳින්නේ නැහැ, බලාගෙන තමයි අඳින්නේ. හරිද? මේක සාමාන්‍යයෙන් ඔයාලා ඉස්කෝලේ මට්ටමින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ලෙවල් වලත් වෙන එකක් නැහැ. හැබැයි ඔයා විශ්වවිද්‍යාලේ සූරජ් හරි බොඩ්නි හරි කරනවා නම් ඔයාට මේ දේ කරන්න වෙනවා. හරිද? ප්‍රැක්ටිකල් වලදී කරන්න වෙනවා තනියම. ඉතින් ඔයා මේ විදිහ කරනකොට මොනවද කරන්නේ? මේ විදිහට ඇහැ තියලා සාමාන්‍යයෙන් ඇහැ සෙන්ටිමීටර එකක් විතර මේ ඇහැ ගිහලා මේ ඇහේ ඇතුලේ වද්දන්නේ නැහැ. ගෑවෙන තරමට තියන්නේ නැහැ. හරිද? සාමාන්‍ය සෙන්ටිමීටර එකක් විතර ඈතින් තියාගෙන මේ ඇහැ තීව්‍රව තියාගෙන මේ ඇතුලේ තියෙන නිදර්ශකය දැන් පැහැදිලිව ගත්තානේ බලමු. බලලා ඉවරලා මේ ඇහෙන් බලන ගමන් මේ ඇහැ භාවිතා කරලා එය මොකද කරන්නේ අපිට පුළුවන් ඇඳ ගන්න. ඒ අදාළ ලිරික් මේක ඇඳ ගන්න පුළුවන් මේ විදිහට අඳින්න පුළුවන්. අඳින්න ක්‍රමයකුත් තියෙනවා. ඉතින් ඒක ඒ කියලා දෙන්නම් මම ඉදිරියට. හරිද? අපිට ඕන මේ අඳින්න බෑ. මේ යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ අඳින්න ඒ අඳින විදිහට අඳින්න ඕන. හරි? එතකොට මේක බලාගෙන අඳිනකොට අපිට පුළුවන් මේක නිවැරදිම රූපේ අපිට ඇඳ ගන්න පුළුවන්. මොකද බලන ගමන් අපි අඳින නිසා. බලන ගමන් අපි අඳින නිසා අපිට නිවැරදිම රූපය බලා ගන්න පුළුවන්. හරිද? හරි මතක තියාගන්න මෙහා. දැන් අවනතියෙන් බැලුවේ කොහමද? අය අවනතියෙන් බැලුවනේ මෙහෙම. එතකොට මේ මෙහෙම බලනකොට මේ අපි මේක පල්ලෙහාටම ගෙනිහින්න දෙන්නේ අපි චුට්ට උස්සන්නවා. හරිද? එතකොට තමයි මේක පැහැදිලි වෙන්නේ. ඒක වඩා පැහැදිලි එකක් බලා ගන්න හරි සියුම් මාරු භාවිතා කරනවා කියලා කතා කරනවා. ඊට පස්සේ දැන් ඔයාලට අවශ්‍ය නම් ඊට වඩා ලොකු කරගන්න මේ බලපු රූපේ ඊට වඩා ලොකු කරගන්න අපිට පුළුවන් මොකක් කරන්නද? මේ වගේ මැදි බල අවනිත මෙතෙන්ට යොදා. මැදි බල අවනිත යොදලා. මැදි බල අවනිත යොදලා අපිට පුළුවන් මොනව කරන්නද? මේ විදිහට සියුම් මාරු කරලා නැවත අර වගේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න. තවත් ලොකු කරගන්න ඕන අපිට පුළුවන්. මොකද්ද? අපි ගත්තොත් එහෙම මෙන්න මේ අදි බල අවනිත යොදා ගන්න පුළුවන්. මතක තියාගන්න කාරණේ තමයි පුතේ මේ විදිහට එනකොට අදි බල අවනිත තියෙනවනේ. අදි බල අවනිතයි මේ නිදර්ශකයේ අතර තියෙන චූටි ગેප් එකක්. බැරි වෙලාවත් මෙතෙන්දි මම දල සීරු මාරුව භාවිතා කරොතින් මෙන්න මේ තාචය මේ කියන නිදර්ශකේ කඩාගෙන ඇතුල් වෙන්න පුළුවන්. ඒකෙන් කාචයට හානි වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගත යුතු දෙයක් තමයි පුතේ අන්වීක්ෂයක් භාවිතා කරද්දී අදි බලයෙන් නම් බලන්නේ සියුම් සීරු මාරු විතරමයි භාවිතා කරන්න ඕනේ. දල සීරු මාරුට අතවත් තියන්නේ එපා. ඒක නිකුත් දැන් මම ඔයාලට කිව්වා. මොකද මේක ලොකු ප්‍රමාණයක් බලන්න ටස් ගාලා කඩාගෙන යන්න පුළුවන්. ඒක නිසා. පැහැදිලිද? හරි. මතක තියාගන්න අන්වීක්ෂයක් කියන එක ඉතාම වැදගත් උපකරණයක්. හරිද? වටිනාකමින් ඉහළ උපකරණයක්. ඉතින් ඔයාගේ නංගිලා මල්ලාට මේක ආරක්ෂා කරගන්න ඕනේ. ඔයාගේ යාළුවන්ට මේක බලන්න ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසා පුතේ මේක භාවිතා කරද්දී ඉතා ප්‍රවේශමෙන් භාවිතා කරන්න ඕනේ. හරිද? මේකේ උපකරණ හාන්න ඕන විදිහට භාවිතා කරන්න ඕනේ. දැන් ඉතින් මේක බලලා ඉවර වුණාට පස්සේ අපි නිදර්ශකයෙන් මෙහෙම අයින් කරගන්නවා. හරිද? අයින් කරගෙන ඉවරලා කපු පුළුන් අරගෙන මේ උඩට දෙත මාර්තු කරලා අව බලයට දාන්න. ඒ කාටත් පිරිසිදු කරගන්න. දැන් මේක අපි මොකද කරන්නේ? එහෙම හොඳින් පිරිසිදු කරගන්න අපි මේක ආවරණයක් ඇතුළට දාලා පරිස්සමට අරන් දැන් කොහොමද මේක මේ පරිස්සමියුතු භාවිතා කරන්නේ? හරිද? සැලකිලිමත් වෙනවා කරුණු මොකද්ද මේක පරීක්ෂා කරන්නේ? මොකද මේ මම කලිනුත් වගේ මේක ඉතාම වැදගත් උපකරණයක් විදිහේ මේ උපකරණයට හානියක් සිදු වුණොත් ඒක සමහර ඉස්කෝලේ මේ උපකරණ නැති තරම් තියෙන අවස්ථාවක් වෙලා පුස් බැඳිලා ඒව මේ වෙලා. ඉතින් ඒ නිසා මේ තියෙන උපකරණ ප්‍රමාණය ආරක්ෂා කරගන්න ඔයාගේ යුතුයකමක් ඔයාගේ නංගිලා මල්ලයා අනාගතයේ වෙන්නේ. විතරක් මේක බලලා හරියන්නේ නැහැ. නංගිලා මල්ලලා මේ දේ බලන්න ඕනේ මේ දැනුම ලබා ගන්න ඕනේ. ඉතින් පුතේ මේක අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න. ඒතකොට මේක ගෙනියද්දී අනිවාර්යයෙන්ම කරන්න ඕන පුතේ ඔයාගේ හුරුවත තියෙනවා. ඒ හුරුවතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ කියන බාහුවෙන් අපි අල්ල ගන්න ඕනේ. බාහුවෙන් අල්ල ගන්න. ඊට පස්සේ අනිත් අත මේ
පාද යටින් තියලා පොඩක් ඇඟට හේතු කරගෙන ඇඟ පැත්තට බර කරගෙන තමයි මේක ගෙනියන්න ඕනේ. හරිද? මේ ගෙනියන්නේ ක්‍රමය ඒකයි. විද්‍යාගාරයේ අවශ්‍ය මොහොත තැන් වලට ගෙනියනවා නම් ගෙනියන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි Tamanට හුරු අතින් බාහුවෙන් අල්ලගෙන අනිත් අතින් පාද යටින් අත තියාගෙන මේ ඇඟට හේතු කරගෙන වගේ ඇඟට බර කරගෙන වගේ තමයි මේ අන්වීක්ෂය ගෙනියන්නේ. ඊළඟ එක තමයි අපි මේක භාවිතා කරලා පස්සේ මේ කාච හොඳට පිළිදාන්න ඕන කකුලුම් භාවිතා කළා මේක හොඳට පිළිදාන්න ඕන. ඊට පස්සේ පුතේ මොකක්ද දන්නවද කරන්නේ මේක? මුඟ කාලයකට භාවිතා වෙන්නේ නැත්නම් මෙන්න මේ කියන කාච ගලවන්න පුළුවන්. මේ කාචත් ගලවන්න පුළුවන්. ගලවන ඉවරලා අපිට ඩෙසිකේටර් එකකට දාන්න. ඩෙසිකේටර් එක කියලා කියන්නේ වීදුරු භාජනයක්. මේක ඇතුලේ කැල්සියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් සිලිකා ජෙල් වගේ එකක් තියෙනවා. ඒක නිසා ජල වාෂ්ප මේකෙන් අවශෝෂණය කරගන්න බෑ. ඇතුලේ ජලය නැති නිසා අර දිලීර එහෙම හැදෙන්නේ නැහැ. ඒක නිසා ඩෙසිකේටර් එක දාන්න පුළුවන් දීර්ඝ කාලයක් භාවිතා කරන්න නැත්නම්. ඊළඟ කාරණේ තමයි මේක අනිවාර්යෙන් ග්‍රූවිඩි වැදෙන්නේ නැති වෙන තැනක කවරයක් දාලා අදාළ පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටිය ඇතුලේ දාන්න ඕනේ. මේ පෙට්ටිය දානකොට අනිවාර්යෙන් සිරස්ස තියන්න ඕනේ. මේ විදිහට තියෙන්නේ. මේක ඇල කරලා තියන්නේ එහෙම බෑ. සිරස්ස තියෙනවා. දෙන්න අතර තියෙන්නේ. හරිද? ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. අනිත් එක තමයි අන්වීක්ෂ කීපයක් තියෙනවා නම් මේ අන්වීක්ෂයෙන් මේකට මේ කාච මාරු කරන්නේ. දැන් මෙතන නම් මම මාරු කරේ මේ අන්වීක්ෂයට හම්බෙච්ච කාච සෙට් එකක් තියෙන නිසා. දැන් සාමාන්‍යයෙන් හැම එකටම හම්බෙන්නේ නැහනේ. ඉතින් අපිට පුළුවන් මේ විදිහට කරන්න. හරි? ඒකින්ද මේ කියන අන්වීක්ෂය ඉතින් මේ අන්වීක්ෂය ගැන තොරතුරු තමයි මම කතා කරේ. ඉතින් ඊළඟ පාඩම් වලට අදාළ වීඩියෝ කුත් අරගෙන ආයි අපි හම්බෙමු. ඉතින් තව වැදගත් දෙයක් තියෙනවා ආයෙසරක් මතක් කරන්න. ඉතින් මේ channel එක ගැන ඔයාගේ යාළුවෝ දෙන්නත් කරන්න. ඔයාට තව වීඩියෝ මේ වගේ බලන්න ඕන නම් මට පුළුවන් මේ channel එක subscribe කරන්න. ඉතින් යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරන්න. එයාගේ දැනුමත් වැඩි කරන්න. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් සියලු දෙනාටම ආයුබෝවන්.